ෂෙරමි කසාද බැඳගෙන අවුරුදු 15ක් මම නොසෑහෙන්න දුක් විඳා. අනේ දැන් තමයි මම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. තිසර පෙරේරා සංවේදී වෙයි. තිසර පෙරේරා සහ නිශිනි හතරසිංහ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරා වේගයෙන් ජනප්‍රිය කතා බහක් ඇති කරා. ඒ වසර 15ක තිසරගේ පළමු විවාහය අවසන් කර නිශිනි සමග විවාහ වීම සහ ඔවුන් දෙමව්පියන් වී සිටින බව රටට හෙළි කිරීමයි. ෂෙරමි දිනුෂිකා හා ගෙවූ විවාහ ජීවිතය ඉතා කටුක වේදනාකාරී හිස් ජීවිතයක් බව තිසර පෙරේරා පවසනවා. අද දිනයේ තිසර සිය මුහුණු පොතට තම මව සමග සතුටින් ඇවිද යන වීඩියෝවක් එක් කරමින් අතිශය සංවේදී සටහනක් එක් කර තිබුණේ මෙලෙසින් උපුටා ගැනීම. පසුගිය අවුරුදු 15 පුරාම මම හීන මැව්වේ මෙහෙම ජීවිතයක්. නමුත් මගේ ජීවිතේ කවදාවත් මට ඒක දුන්නේ නෑ. සමහර විට ඒක මගේ දෛවය වෙන්නති. නමුත් අද මට ඇත්තටම ආශිර්වාදයක් ලැබිලා තියෙනවා. මොකද මගේ ලස්සන කරුණාවන්ත බිරිඳ ඔයා මට ඉන්නවා. ඔයා මගේ ජීවිතේට ඇවිත් මට මෙච්චර කාලයක් නැති වෙලා තිබුණු සතුට දුන්නා. ඔයාගේ ආදරේට, කරුණාවන්තකමට, පිරිසිදු හදවතට ස්තුතියි. දෙවියෝ ඔයාව හැම මොහොතෙම ආරක්ෂා කරන්න ඕන. ආශිර්වාද කරලා ඔයාව සදහටම සතුටින් තියන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. මොකද ඔයා වගේ කෙනෙක්ට හොඳම දේ විතරයි ලැබෙන්න ඕන. ඔයාට ගොඩක් පින් මගේ රත්තරන් නෝනා. මට මෙහෙම ලයිෆ් එකක් දුන්නට. මගේ ජීවිතේ ආසම කරපු දේ මට ලබා දුන්නට. මෙයට තිසරගේ බිරිඳ නිශී විසින් ප්‍රතිචාර දක්වා තිබුණේ මේ විදියට. අවුරුදු ගාණක් නැති වෙලා තිබ්බ සතුට ඔයා නිදහසේ විඳින්න දැන්. අම්මයි අක්කලයි එක්ක සතුටින් නිමු අපි දැන් යනුවෙනුයි.